Hi everyone! අද ඔයාලට අපි අරන් එන්නේ ගිය අවුරුද්දේ ගිය පුංචි ගමනක්. මේ ගිය අවුරුද්දේ ජූලි මාසේ ඒ කියන්නේ වින්ටර් සීසන් එකේ අපි ගියේ. ඔයාලා හිතන්නේ අපි අද කොහෙද යන්නේ? ඇත්තටම අපි කිව්වට මේ ගමන යන්නේ මම විතරයි. ප්‍රදීප් මාව එක්කගෙන එනවා විතරයි. ඊට පස්සේ එයා යනවා එයාගේ පුංචි වැඩ වගේකට. ගොඩ කාලෙක ඉඳලා තමයි අපි තුන් දෙනා මේ දේ ප්ලෑන් කළේ. ඔයාලා බලනවා ඇති අපි තුන් දෙනා කිව්වහම මේ කවුද කියලා. උමේෂයි මමයි මදුයි. අද ඉතින් මම තමයි චුට්ටක් පරක්කු වෙලා තියෙන්නේ. මදු හරි වෙලාවටම ඇවිල්ලා. අද අපි තුන් දෙනාටම නිවාඩුනේ. ඉතින් අපි හිතුවා අද දවස අපි තුන් දෙනාත් එක්කම ගත කරන්න. එක වගේ. ඔන්න ඉතින් ආපු ගමම පුංචි ගිෆ්ට් එකක් හම්බුණා. මේ මදුවලා ටුවර් එකක් ගිහිල්ලා ආවේ. ඉතින් ඒකෙදි අපි දෙන්නට මේ වගේ ලස්සන කීටක් දෙකක් ගෙනත් තිබුණා. ඒ කියන්නේ අපිවත් එතෙන්දි මතක් වෙලා. ආසයි අයියෝ ඔයාලා කැමති නෑනේ. ඇවිල්ලා ටික වෙලාවකට පස්සේ උමේෂගෙන් රසම රස ටී එකක් හම්බුණා. ඒකත් එක්ක අපිට කන්න හම්බුනේ ඉන්දියන් ස්වීට්ස් වර්ග. මේ තියෙන්නේ ඒවා. මං හිතන්නේ අපි මේ දවස වෙන් කරගත්තේ ගිය අවුරුද්දේ මුලදිමයි. මොකද හැමෝටම නිවාඩු දවසක් හොයාගන්නවා කියන්නේ එච්චර ලේසි වැඩක් නන් නෙමෙයි. කොහොම හරි අන්තිමේදී අපි අද ඒ දවස ගත කරනවා. ඉතින් අපිට ලොකු ප්ලෑන් එකක් නැහැ. ඒ වුණාට අපි හිතුවා මුලින්ම මොනවා හරි කෑම ජාතියක් හදන්න. ඉතින් අපි තුන්දෙනාම කැමති කෑමක් හොයාගෙන අපි හිතුවා අද ඒක හදන්න. ඔයාලා ගෙස් කරන්නේ අපි මොනවද අද හදන්නේ? ෆ්‍රෙෂ් මිල්ක් තිය ගන්න ඕනේ පොඩි එකක් ලියන්න. හැමදාම වගේ ඉතින් අපේ චෙෆ් තමා මදු. ඉතින් එයා දැන් අපිට ගේන්න ඕනි බටු ටික ඔක්කොම ලියාගෙන තියෙන්නේ. අපි තුන් දෙනා එක්ක දැන් යන්න හදන්නේ ග්‍රොසරි shopping. අමුතු කහවගේ හොල වගේ අන්නවා. අද නේ මම පළවෙනි වතාවට අපි එක්ක යන්නේ. මේ ඔන්න උමේෂගේ එක. ඔව් ගත්තා. අපි දැන් යන්නේ ළඟම තියෙන කෝල්ස් එකට. මොකද අපි හදන්න යන කෑමකට ඕනි කරලා තියෙන බඩු වගේක් ගන්න. ඒ කියන්නේ මදු ලියාගත්ත බඩු ටික ගන්න තමයි අපි දැන් යන්නේ. හරි. ගොඩ කාලෙකට පස්සේ තමයි අපි තුන් දෙනාට මෙහෙම ටයිම් එකක් හම්බ වුණේ. ඉතින් කතා කරන්න දේවල් නම් ගොඩයි. කෝල්ස් එකට යනකම්ම අපි තුන් දෙනා non stopම කියවුවා. ඒත් ඉතින් ඉවරයක් නැහැ. මොකද අද දවසම අපිට තියෙනවා ඇති වෙනකන් කියවන්න. ඔයාලට මං කියවනේ මේ ගිය අවුරුද්දේ අපි ගිය ගමනක් කියලා. ඉතින් මට මේක වොයිස් කරනකොට හිතුනේ මේ අවුරුද්දේ අපිට මේ වගේ දවසක් කවදා හම්බ වෙයිද කියලා. මොකද ඉතින් දැන් අපිට තනියෙන් නෙමෙයිනේ යන්න තියෙන්නේ. චුටි බබාලත් එක්කමනේ යන්න තියෙන්නේ. මට බයයි යන්නේ. ඒ ආ ගන්නවා නේද? ඒ දිගටම ගන්නවා. නෑ. අනේ මදු. මම කොහොම මට බයයි හොඳේ යාගේ වැඩනා. මෙයා අපිට heart attack හදන මරන්න හදනවා මෙතන තියලා. අනේ මට දාඩිය හදන්න. ආ යා. නේ. ඉස්සර මොකක් හරි
මදුගේ මැජික් එක. කොහොම හරි කතාවෙන් කතාව අපි කෝල්ස් එකටත් ආවා. දැන් ඉතින් තියෙන්නේ අපේ බඩු ලිස්ට් එක ගන්න. එක ගත්තා. මං ගිහිලා නැතුව පස්සෙත් වැදුනා. ආයෙත් තල්ලු කරගෙන එකක් ගමු. මදු අද බ්ලූ දෙක ග්‍රේද? මට කියන්නත් බැරි වුණානේ අපි අද හදන්නේ ලසඤ්ඤා. ඉතින් ඒකට ඕනි කරලා තියෙන බඩු ගන්න තමයි අපි දැන් ආවේ. එක 9.50. අපි ඉක්මනට අපේ කෑම එක හදන්න ඕනි කරන බඩු ටික අරගත්තා. දැන් ඉතින් ආපහු අපි ගෙදර යන්න හදන්න. අන්තිමට කරන්නේ මේ මුලින්ම ඉස්සලා දානවා. හැබැයි මෙහා තම්බනවා. වයිස් කුබ් එකකේ තම්බන්නේ නිකම්ම තියෙන ඒක. එහෙමනම් කරන්නේ අපි කොහොමද කරන්නේ කියලා. වතුර එකක් උඩට ගෙනින්න අපි නිකන් පෑන් එකකට ගිහලා. ආවට ඒක තම්බ ගන්නවද? පොඩ්ඩක් වතුර දාලා ගන්න. අපි කෑම එක හදන්න පටන් ගන්න කලින්ම YouTube වීඩියෝ 2-3ක්ම බැලුවා. මොකද එක එක වීඩියෝස් වල එක එක විදිහටනේ කෑම හදන්නේ. ඒ වීඩියෝස් බලලා අපිට හදන්න පුළුවන් ලේසි විදිය අපි තීරණය කළා. pepper චූට්ටක් ගිහින්නේ සෝස් දාලා ඔරිගානෝ ඒක දැන් නෑ කියලා දාගන්න ඒක එක්ස්ට්‍රා අවශ්‍ය නම් දාන්න එකක් ඉවරයි යා චීස් දැම්මේ නැත්තේ අපි චීස් ගන්න බලමු ඉතින් මෙයාම නේද චීස් කිව්වේ ඔව් එයා නිකන් චීස් උඩින් නෙහිනවා ඒක බලන්න මේකට ෆිලිම් එකට වෙන්නද නේ ඒකද චීස් මං හිතන්නේ ඕ ඒක චාට් දෙකක් ගත්තා නේද ඔයාලගේ තින්නවද අපි වගේ යාළුවෝ 3 දෙනාගේ සෙට්? ඉස්සර නම් අපි 3 දෙනා හරියට ඇවිදින්න යනවා shopping යනවා ඒ වුණාට ඉතින් දැන් නම් අපිට මේ වගේ එකතු වෙන්න තියෙන ටයිම් එක හරිම අඩුයි ඒත් ඉතින් අපිට පුංචි ටයිම් එකක් හම්බුන ගමන් අපි මේ වගේ දවසක් දාගන්නවා මොකද අපිට මේ වගේ ලස්සන දවස් තියෙන්න ඕන අපිට මේ වගේ ලස්සන මෙමරිස් එකතු කරගන්න යාළුවොත් එක්ක ගත කරන්න ඒ වගේ දවස් මං හිතන්නේ අපේ ජීවිතේට තියෙන්නම ඕන කොහොම හරි කතාවෙන් කතාව අපේ කෑම එක හදන්නත් පටන් ගත්තා.
මේ දෙකම දානවා. ඔව්. හලෝ. යා අර කියන කරන්නේ. අත පාරයි. දාන්න තමද? ඔයාට? මම තියෙන බොන්නා. ගව් වතුර බිව්ව නේද? හොඳයිද? මේකද ගන්නෑ. දැන් අපි ලසන්යකට දාන ෆිලිං එක හදලා ඉවරයි. අපි දැන් යන්නේ වයිට් සෝස් එක හදන්න. අන්තිමට මදුම වයිට් සෝස් එකක් හදමු. අතට පයට දෙන්න කට්ටිය ඉන්නවා නම් ඊට හැකි බලන්න. කට්ටිය වලද මේ මිෂලිකා. ඔයාලට තික් ක්‍රීම් එකද ඕන? මගේ ඒ ට්‍රේ එකේම තමයි මම තියලා තියෙන්නේ. රස්නි පිටින් දැම්මම තමයි මෙයා වෙන්නේ නේ. නිකම්ම තිබ්බම තේ ගලනවා. සංසාරකින් තමයි ඇදෙන්නේ. ටික වැඩි වගේ වුණත් අපිට ෆ්‍රෙෂ්. නිකන් ගලක් ඕන කරා මේක හදන්න. කවදා උඩම ෂීට් එක වහිනකම් දාන්න. ඔයා කියන්නේ මොකද්ද? ඉතින් අපි ඒක කරමු. දැන් අපි කෑම එකේ අන්තිම ස්ටෙප් එකේ ඉන්නේ. oven එක preheat කරනවා හතරක් දෙන්න. ඔව් oven එක preheat කරනවා. හරි. ඒ oven එක preheat කරනවා. ගරම්. ඒක වයිට් සෝස් එක නෙමෙයිද? අනේ ඕක දාන වයිට් එක තමයි උඩින් දාන්න යා. එයාගේ ටිකක් දියාරුවනේ මේක අපි දාන්න තමයි. ඔන්න ඕකෙන් ටිකක් දාලා
වයිට් එක අරක දාලා ඒක උඩින් ආයි වයිට් එකක් දාන්න නේ. මේක උඩ යටයි දෙකම මේකද මේකද මට බයි. දැන් අපි අවන් එකට දාලා ඒක බේක් වෙනකම් කට්ටියත් එක්ක ෆිල්ම් එකක් බලන්න හිතුවා. චුරු ගාන සද්දය බලාගෙන චීස් මටම සද්දය. හරි ගහනවා. අවදන්ද? දැන් ඇරලා දාමු. දැන් ඇරලා විනාඩි 5ක් දාන්න. ඒකට උඩ නිකන් මේ වගේ හරවනවා වගේ වෙනවනේ. චීස් එක පටන් ගන්න. කවලා ගෙදරත් තරන් යන්න ටක් ගන්න. එංගේ ගෑවිය. ඒ පැත්ත අඩුයි තමයි. ඒකෙම මේෂ විනාඩි ඔන්න බලන්නකෝ හදිසියට වෙන දේ. අපිට ඉතින් මේ වගේ දේවලුත් වෙනවා. වීඩියෝ එක එඩිට් කරනකොට මට ඒ කෑම එකේ රස ආයෙත් මතක් වුණා. ඇත්තටම ඒක හරිම රසයි. ආයෙත් අපි ෆිල්ම් එක බලන ගමන්ම කෑම එකත් රස වින්දා. දවල් තමයි අපි කෑම හදන්න පටන් ගත්තේ. දැන් ටිකක් හවස් වෙලා. කෑම කාලා අපි හිතුව පුංචි වෝක් එකක් යන්න. මේ වින්ටර් සීසන් එකේ ඉතින් හරි ඉක්මනටම කරවල වැටෙනවා. ඊයතරම සීතලට හිතන්න නේද අපි කොච්චර සීතලේද ඇවිදලා තියෙන්නේ කියලා. මට නම් දැන් නම් දැනෙලා තියෙන්නේ නැහැ එහෙම. ඒ කියන්නේ එබුවට දැනෙන්නේ නැහැ. ඒ ඉතින් අපිට උදේ අපිට උදේ එන වෙලාවෙ මොකද සපත්තු ගලවලා එන්න කියලා. සපත්තු ගලවලා එන්න කිව්වා. අපි ඉතින් ඔය කතා අහන්නේ මොකටද? දැන් ඉතින් ගෙදර යන්නත් වෙලාව හරි. එහෙනම් අපි ආයෙත් ඉක්මනටම හම්බ වෙමු.